මොකක්ද මේ ඉන්ට්‍රෝවර්ට් පර්සනැලිටි එක කියන්නේ? ඇත්තටම ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියන්නේ සරලවම මේ අර හුදකලාව ඉන්න කැමති කෙනෙක්. එක එකගේ පර්සනැලිටිස් එක එක විදිහනේ. එක අය ඉන්න කැමති විදිහ වෙනස්. සමහර අය ගොඩක් ක්‍රවුඩ් එකක් එක්ක ගොඩක් කට්ටිය එක්ක එහෙම ඉන්න ආස කට්ටිය ඉන්නවනේ. සමහර කට්ටිය හරි හුදකලාව ප්‍රිය කරනවා. තනියම ඉන්න කැමති. එයාලා කැමති ගොඩක් කලාවට අර තනියම ජීවත් වෙන්න කැමති ගොඩක්. ඒක තමයි සරලවම කිව්වොත්. මමත් ගොඩක් ඒ වගේ කෙනෙක්. මමත් ගොඩක් තනියෙන් ඉන්න කැමති. අර ගොඩාක් යාළුවෝ පිරිවරාගෙන යාළුවොත් එක්ක අර ගොඩක් ක්‍රවුඩ් එකක් එක්ක ඉන්න ආස කෙනෙක්. හරියට තනියම ඉන්න තමයි ආස. එතකොට තමයි මට සතුටක් ලැබෙන්නේ. තනියම ඔහේ කල්පනා කර කර තනියම ඉන්නකොට මට හරි. අන්න ඒ වගේ කට්ටිය ඉන්නවනේ. අන්න ඒ වගේ පර්සනැලිටි එකක් තියෙන කට්ටිය තමයි ඉන්ට්‍රෝවර්ට් පර්සනැලිටි කියලා කියන්නේ. මේ අර ෆෝබියා එකක් තියෙනවා. සමාජයත් එක්ක ඉන්න බය, අර මිනිසුත් එක්ක කතා කරන්න බය, ෆෝබියා එකක් කියන්නේ එහෙම එකක් නෙවෙයි මේක. මේක නෝමල් පර්සනැලිටි එකක්. මේක වෙනස් කරන්න යන්න ඕනෙත් නැහැ. එක එක්කෙනාගේ විදිය. ඉතින් එක අය ඉන්න කැමති විදියනේ. ඉතින් අර හුදකලාව තනියෙන් ඉන්න කැමති කට්ටිය මේ ගණේට තමයි අයිති වෙන්නේ. අපේ නම් අපේ ගෙදර මේ හස්බන්ඩ්ුත් එහෙමයි, මමත් එහෙමයි, දරුවෝ දෙන්නත් එහෙමයි. එයාලා ගොඩක් අර සමාජයත් එක්ක ගොඩක් ආශ්‍රය කරන්න යාළුවෝ පිරිවරාගෙන ඉන්න අය කැමති අය නෙවෙයි. ඉතින් ඒ නිසා අපේ ගෙදර ප්‍රශ්න නැහැ. ඔක ප්‍රශ්නේ වෙනව නම් වෙන්නේ දැන් මම ඒ වගේ ඉන්න කැමති කෙනෙක් වෙලා හස්බන්ඩ් ගොඩක් එළිය සෝෂල් වෙලා සමාජයත් එක්ක ගොඩක් අර ඉන්න ආස, එළිය ට්‍රිප්ස් යන්න, අර එළියට ගිහිල්ලා එන්ජොයි කරන්න ආස වුණ කෙනෙක් නම් ඔන්න දැන් මම ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් වුණාම හරි ප්‍රශ්නයක්. මං එළියට යන්න ආස නැහැ. ට්‍රිප්ස් යන්න ඒවට ආස නැහැ. දැන් හස්බන්ඩ් ඒවට ගොඩක් ආස වුණාම එතන අර ගැටණයක් ඇති වෙනවනේ. ඉතින් අපිට නම් අපේ ගෙදර නම් එහෙම ප්‍රශ්න නැහැ. ඔය කට්ටිය ගෙදරටම වෙලා ඔය පාඩුවේ ඉන්න තමයි ආස. ඉතින් ඔයා රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්නකොට මේක ගැන චුට්ටක් හිතන්න. මොකද ඔයා ගොඩක් අර තනියම හුදකලා වගේ ඉන්න කැමති වෙලා ඔයාගේ පාර්ට්නර් ගොඩක් අර සෝෂල් කෙනෙක් වුණොත් ගොඩක් ටිකක් ඒක අර ගැටණයක් ඇති වෙනවා. මොකද අදහස් අතර වුණත් අර එයා එළියට යන්න, ට්‍රිප්ස් යන්න, පාටිස් වලට ගොඩක් අර එහෙම එන්ජොයි කරන කෙනෙක් නම් ඔයා අර ගේ ඇතුළට වෙලා ඉන්න ආස කෙනෙක් නේද ප්‍රශ්නයක් ඉතින් ඇත්තටම. ඒ නිසා ඒ ගැන චුට්ටක් හිතන්න. මේ ඉන්ට්‍රෝවර්ට් මේ පර්සනැලිටි එක කියන්නේ මේ එක සාමාන්‍ය තත්වයක්. ඒක වෙනස් කරගන්න ඕනෙත් නැහැ. ඒක අසනීප තත්වයක්වත් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. එහෙම සමාජයේ කට්ටිය ඉන්නවා. මම උදාහරණයක් විදිහට මම කියන්නේ කිව්වෙත් මමත් එහෙම කෙනෙක් ඒකයි. ඉතින් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හිතලා බලන්නකෝ.